සතුට පිරුණ ලස්සන දවසක්. සියලු පැතුම් ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත දවසක්. මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කාලා විසි කරන කෙසෙල් ගෙඩි පොතු වලින් කොහොමද කාමනික තියර පොහොරක් සාදාගන්නේ කියලා. මෙන්න මේ වගේ කෙසෙල් ගෙඩි පොතු කුඩා කැබලි වලට කතුරක් හෝ පිහියක් ආධාරයෙන් කපා ගන්නවා. ඉතින් අපිට මේ කෙසෙල් ගෙඩි පොතු බ්ලෙන්ඩර් කරලා ඒක ජලය සමග මිශ්‍ර කරලා ශනිකව මේ පොහොර එක හදා ගන්න පුළුවන් අපි වගාවට යොදා ගන්න. නමුත් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේක කොහොමද සතියක් විතර තියලා මේ පොහොර එකේ ගුණාත්මකම වැඩි කරලා අපේ වගාවට යොදා ගන්න කියලා. ඉතින් මේ බලන්න මම ඒ සඳහා මේ කුඩා ප්‍රමාණයක් තියෙන නිසා කුඩා බෝතලයක් ගත්තා. කට වහන්න පුළුවන් කුඩා බෝතලයකට මේ කෑලි ඔක්කොම දාගෙන ඒ කෑලි වැහෙන මට්ටමට අපි ජලය දාගන්න ඕනේ. එහෙම ජලය දාලා හොඳින් මේ මූඩිය වහලා සතියක් විතර ආරක්ෂිත තැනකින් තියලා තියෙනවා. දැන් බලන්න මේ මගේ පොහොරයකට දැන් දවස් 3ක් ගෙවිලා. මේ බලන්න දවස් 5යි දැන් මගේ පොහොරයකට. ඉතින් ඔන්න සතියක් ගෙවිලා දැන් මේ පොහොරයකට අපි බලමු. ඒක අතින් අල්ලනකොට ඉක්මනටම පොඩි වෙනවා. මේ ආකාරයට පොඩි කරලා ජලය සමග මිශ්‍ර කරලා අපිට මේ පොහොර එක යොදා ගන්න පුළුවන්. ඒත් ඒකේ කෑලි ගතිය තියෙන නිසා මම හිතුවා ඒක බ්ලෙන්ඩර් කරලා ගන්න. ඉතින් බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය කොහොමද අපි වගාවට යොදා ගන්න සකස් කරගන්නේ කියලා මම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම බ්ලෙන්ඩර් කරගත්ත මේ පොහොර මිශ්‍රණය අපි කෝප්ප එකකට ගත්තොත් කෝප්ප එකක් ගත්තොත් ඒ හා සමාන ඒ කෝප්පෙම්ම අපි වතුර කෝප්ප 15ක් මේ පොහොර එක හදා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට කෝප්ප එකක් ගත්තොත් ඒ කෝප්පෙම්ම වතුර කෝප්ප 15ක් දාගෙන මේ මිශ්‍රණය හදා ගන්න. ඉතින් එහෙම මේ මිශ්‍රණය හදාගත්තාම මේකේ අර ඒ කියන්නේ වැඩි සාන්ද්‍රතාවය තනුක කරගන්න පුළුවන්. ඉතින් අපි මේ පොහොර එක යොදා ගන්නකොට සතියකට 3 පාරක් විතර යොදා ගත්තොත් ඇති. මොකද අපි ශාකයකට ජල සම්පාදනය කරන අවස්ථාව තියෙනවනේ. අන්න ඒ වෙලාවට තමයි මේ පොහොර එක යොදා ගන්න ඕනේ. ඉතින් මේ ගෙදර තියෙන හරිම ලේසියෙන් අපිට හොයා ගන්න පුළුවන් දෙයකින් තමයි මේ පොහොර එක හදාගන්නේ. ඔයාලා බලන්නකෝ මේක හදාගෙන කොච්චර වටින පොහොර එකක්ද කියලා ඔයාලට තේරෙයි. අපි කඩෙන් අරගෙන රසායනික පොහොර භාවිත කරනවට වැඩිය ගෙදර තියෙන දේවල් වලින් මෙන්න මේ ආකාරයට පොහොර හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඊට පස්සේ ඔයාලගේ ගෙදරට ගේන කෙසෙල් ගෙඩි වල පොතුන විසි කරන්න එපා. ඔය ඉතින් ඔයාලටම දෙනේ මේක භාවිත කරනකොට කොච්චර වෙනසක් මේ ශාකවලට ඇති වෙනවද කියලා මේ පැලෑටි වලට සිද්ධ වෙනවද කියලා මේ බලන්න. මගේ අස්වැන්න මට මිරිස් පැල 3යි තියෙන්නේ. මේ නයි කොච්චි පැල 3යි තියෙන්නේ මගේ ගෙවත්තට. මේ ඉතින් ඒ වුණාට මට පරිභෝජනයට වැඩි තරම් මේ ඉතුරු ටික මම තියාගත්තා වෙනත් දවසක ආයෙත් ප්‍රයෝජනයට ගන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වටිනා දෙයක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. හැමදාමත් මගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අද දවසට මම ගිහින් එන්නම්. ඔයාලට සතුට පිරුණු ලස්සන දවසක්. ලස්සන ජීවිතයක් උදා වේවා. පරිස්සමින් ඉන්න.